සමුළුවේ කොළඹදී පැවැත්වුණා. දෙස් විදෙස් විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන් රැසක් මේ අවස්ථාවට එක්ව සිටියා. බහුවිධ කෘත්‍රිම බුද්ධි පර්යේෂණ ඒකකයේවත් මාක් ආයතනය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය, ගැප්ස්කිව් ආයතනය සහ යුනිගප් ආයතන එක්ව සමුළුව සංවිධානය කර තිබුණා. කෘත්‍රිම බුද්ධි තාක්ෂණයෙන් ඔප්පට යන්න මෙවර සමුළුවේ තේමාවයි. දේශීය විශ්වවිද්‍යාල සහ විදේශීය විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන්ගේ සහ මහාචාර්යවරුන්ගේ පර්යේෂණ පත්‍රිකා සමුළුවේදී සාකච්ඡාවට ගැනුණා. ඩිජිටල් ආර්ථික උපාය මාර්ග, ආහාර සුරක්ෂිතතාව, සෞඛ්‍ය, කෘෂිකර්ම, ප්‍රවාහන, හදිසි ආපදා කාලගුණ හා දේශගුණ විපර්යාස සඳහා කෘත්‍රිම බුද්ධි තාක්ෂණ යොදා ගැනීම පිළිබඳ පර්යේෂණ පත්‍රිකා මේ සඳහා ඉදිරිපත් කර තිබුණා. පර්යේෂණ සඳහා වූ ගිවිසුම් කිහිපයක් සඳහාද සමුළුවේදී අත්සන් තබනු ලැබුවා. එහිදී හොඳම පර්යේෂණ පත්‍රිකා දෙකකට සහ ඇගීම් පත්‍රිකාවකට සම්මාන හිමි වුණා. සෞඛ්‍ය ක්ෂේත්‍රය සඳහා වූ හොඳම කෘත්‍රිම බුද්ධි නවෝත්පාදක කෘත්‍රිම බුද්ධි පර්යේෂණ පත්‍රිකාවට හිමි සම්මානය හිමි වූයේ ඉංජිනේරු තවිඳු සමරසේකර සහ ඉංජිනේරු තරින්ද නවරත්න දෙපළටයි. න්‍යායික කෘත්‍රිම බුද්ධි පර්යේෂණ පත්‍රිකාවට හිමි ඇගීම් සම්මානය මහාචාර්ය පරාක්‍රම ඒකනායක මහාචාර්ය විජිත හේරත්න මහත්වරුන් ඉදිරිපත් කළ පර්යේෂණ පත්‍රිකා සඳහා පිරිනැමුණා. විද්‍යුත් රූපවාහිනී සහ ප්‍රචාරණ සහ සජීව මාධ්‍යකරණයේ තාක්ෂණික සීමා පුළුල් කර අනාගත නවෝත්පාදන සඳහා වූ මාර්ග සකස් කිරීමට පුරෝගාමී ඇගීම් පත්‍රිකා සම්මානය මෙහිදී ජාතික රූපවාහිනියේ ගාමිණී බණ්ඩාර මැණික් දිවලපත පිරිනැමුණා. ජාත්‍යන්තර කෘත්‍රිම බුද්ධි පර්යේෂණ සමුළුවේදී විශ්වවිද්‍යාල ශාස්ත්‍රයට පරිබාහිරව පිරිනැමුණු එකම ඇගීම මෙයයි. On that historic occasion, the Sri Lanka Rupavahini Corporation's national news telecast delivered. Join me in congratulating him on this outstanding achievement. මහාචාර්ය ජනක ඒකනායක මහතා සමුළුවේ පර්යේෂණ පත්‍රිකා අන්තර්ජාතික සමුළු කාර්යාලයට පිරිනැමූ අතර ජාතික කෘත්‍රිම බුද්ධි කමිටුවේ මහාචාර්ය රෝහන් රණවන, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ